අඬ බෝල් එක ඇදුණා බා. අඩෝ ඒක වාසියා. hello ඉතින් welcome to SC Black YouTube channel එක. ඉතින් සාදරෙන් ආදරෙන් පිළිගන්නවා SC Black YouTube channel එකත් එක. ඉතින් අද අපි සෙට් වෙලා ඉන්නේ thumbnail එකේ දැක්කා වගේ බණි අරන් දාන්න තමයි. ඉතින් ඉතින් අරන් දාන්නේ නැහැ කියලා හිතාගෙන හිටියපම් මේ අඩු පස්සේ තුන බණිය දොළ දුකක් වගේක් ආවා. බණිය කොහමද අරන් දානවා කියලා. ඊට පස්සේ මේ GM ටිකක් එකතු කරලා තියාගත්තා මේ දැන් ඇවිල්ලා තියෙන ඩිස්කවුන්ට් එකක් කියලා. ඊට පස්සේ දැක්කම පාන්දර ලොල් එකත් ඇවිල්ලා තියෙනවා. අඩු ඒක දැක්කම සෑහෙන අවුලෝයි මට නම්. මං ගාව නැතත් මට නම් හේනම උල්පන් මේ ලෝල් එක මං ගන්න කියලා ජෙම් ටික එකතු කරේ. පස්සේ ගන්නෙ නැහැ කියලා හිත හදාගත්ත ලෝල් එක ගන්න නැහැ කියලා. ක්ලියර් කැෂ් ටිකක් දීලා යම් බලන්න බණිය ගන්න. මං ගා ටෝකන් තිබ්බද ඔය 300 ගණක් හරි 400 ගණක් හරි. 400 314ද ඔය තිබ්බා. ක්ලියර් කැෂ් ටිකක් දීලා යම් බලන්න ඉවෙන්ට් එක පැත්තට. මේ ලෝල් එක 1000 ජෙම් ඔය දෙන්න ඕනේ ඉතින් 1120ක් වගේ දෙන්න ඕනේ මම හිතන්නේ ඩයමන්ඩ්. මම බැලුව විදිහට පාඩුයි 1120 දී ලොල් එක ගන්න පාඩුත් නැහැ. මේ ඒත් ඉතින් 1120ක් කියන්නේ ඉතින් කොල්ලේ කොච්චර මේ එකතු කරලාද ජෙම් ටිකක් දාගන්න ඉතින්. හතේ කෑල්ලක් හතේ ටිකක් වැඩක් නැහැ. ඩෝ මේකේ 10 කෑල්ලක්වත් දියන්කෝ. පහේ කෑල්ලක් අදුවනේ. වාසි ඒක නම් බලමු ක්ලියර් කැස් ටික කරලා හරියන්නේ නැහැ. ක්ලියර් කැස් ටිකක් කරලා බලන්න ඕන. මේක මගේ ලක් එකටවත් අදිනවනම් ටෝකන් ටික හරි ඉතුරුනවා බා. අඬ බෝල් එක අදුනා බා. අඩෝ ඒක වාසියා. මම බෝල් එකට තාසේ අවුලක් නැහැ. කසිය 12ක් ආයෙත් බලන්න. දෙකේ කෑලි අයියෝ බං එකේ කෑලි මේ බවදින්නේ. ෂික් විතර. තුනේ කෑලි දෙක ආයේ ස්පින් එක වාසියෝයි. තුනේ කෑලි දෙකක්ම වැදුනා. 11ක් කාටක. ඔප්පා. ජෙම් ටිකක් ඉවරයි. මේ කූපන් තුන අරන් දා ගන්න. successful to මෙච්චරලා නේද මේක වෙටෙන්න. හරි සක්සස්ෆුල් අට. යරියයි ටක් ගාලා කෝපන් හරි දිනවා. ජෙම් අනු 3ක් තියෙනවා. අර බෝනස් එක දාගන්න පුළුවන් ඒක දන්නේ නැහැ නේ. යම් බලන්න පොඩ්ඩක් බලන්න එක. බෑ බම් ජෙම් 50ට අඩු වෙන්න ඕනේ බෑ. අනු 3ක් තියෙනවානේ. මේ ස්පින් එක දීලා බලමු. අම්මට බෑග් එක දුනෝ ඔයි වාසි. බෑග් එක දුනා එකේ කෑලි දෙක දුනා මේ ඉතුරු ටික. දැක්කෙත් නෑ බා හරියට. දෙකේ ආවුලක් නේ ටෝකන් පහකුත් ආවා බා. අපි යම් බලන්න අර මේක දාගන්න ටොප් අප් ඉවෙන්ට් එක. අර මේක දාගන්න හොඳේ රුපියල් 700කට වාසි යා ජෙම් ටික නා 520ක් ආවෙන එවෙලෙම 520 හම්බෙන්නේ අර නිකන් වීක්ලි වගේ දවස් ගණන් වලට නෙමෙයි. මේක එවෙලෙම 520 හම්බෙනවා වාසි. දාගන්න පුළුවන් කට්ටිය දාගන්න. 520ක් ආව හරි. මේ ටිකක් දීලා බලමු. අනේ වරෙන් බණියද අනේ වරෙන් ක්ලියර් කැච් ටික මේ ක්ලියර් කැච් කරලා ඉවෙන්ට් එක දේවාල ස්පින් දෙන්න ඕනේ. නැත්තම් මේ ඩේටා භාගයක් එහෙම තිබොත් එහෙම හරියන අවුල් යනවා මේ ස්පින් එක දෙද්දි. බණිය දෙන්න මයික් එක සොරසොර වගේ ගන්නවා නම් මේ ගණන් ගන්න එපා. උලම් පාරක් වෙනවා මේ ඉන්න තැන පොඩ්ඩක් අවුල්. ටෝ දියන්කෝ බං කරේ නා මේක දීලා ඉවරයක් කරහන්කෝ. පෝබන් කේ කෑලි මේ බව වදින්නේ. ෂික්කද ආසාවට 10 කෑල්ලක්වත් දන්නේ නැහැ නේ. 3 කෑලි ඒක නම් අවුලක් නෑ බං. 3 කෑලි දෙකේ කෑලි වදුනේ 10ක් මට බෑග් එක දුන්නා ඔය වාසි ස්පින් එක වාසි. ටෝකන් 10ක් 10 කෑලි උත් ඇදිලා නේ බයි එකේ. අඩෝ වෝල් එකත් ඇදුණා බං ආයේ. අඩෝ අවුලක් නෑ. ආරකේ 10කුත් ඇදුණා මම මේකේ වෝල් එක ටෝකන් 40ක් ආරකේ කියලා 30ක් දාවේ. දැක්කේ නෑ බයි හරියට.
අඩෝ 472ක් තියෙනවා අපිට බණිය ගන්න පුළුවන් මේ ටිකත් ස්පින් දීලා දාමු. මේකෙන් හරි බණිය ආවොත් එන්නේ නැහැ බලමු try එකක් දීලා. අඩෝ දෙකේ කෑලි අපෝ බා. එකේ කෑලි මේ බා වදින්නේ. සික් විතර. යන් අපි මේ එක්ස්චේන්ජ් කරමු ටෝකන් වලින්ම. රතු එක ගන්නවද දම් එක ගන්නවද? මම දෙලොක් අතර තනි වෙලා ඉන්නේ බං දැන්. මම දෙකටම ආසයි වෙයි උනට මම රතු එක ගන්නවා කියලා හිතේ තියන් හිටියේ. රතු එක අරන් දාමුනේ එහෙනම්. ඔව් රතු එක අරන් දාමු බා. හරි ඔන්න එක ඉතින් වෝල් එකයි බෑග් එක හම්බුණා අවුලක් නෑ ඒ දෙක සුපිරි. මේ බණියත් ගත්තා. දැන් අවුලක් නෑ දැන් නිදා ගන්න පුළුවන් බර ඇයට නිින්දයි දැන් නම්. අඩෝ මට ජෙම් 1200ක් හරි 300ක් හරි ගියා බං. අවුලක් නැහැ ඉතින් ටෝකන් ටික තිබ්බ නිසා බං ඒ අඩුවට ගන්න පුළුවන් නැත්තම් ඉතින් 3000ක්වත් තියාගෙන ස්පින් දෙන්න. යම් බලන්න වෝල් එක පොඩ්ඩක් බලන්න ඕනේ බං මට මේ වෝල් එක අපට අවුලක් නැහැ ඔය වාසි. දැන් වෝල් එක අඩු බණිය වෝල් එකයි බෑක් එකේ විතරනේ අවුලක් නැහැ. බෑක් එකත් ඉතින් අවුලක් නැහැ තදකොර. තිබ්බ බෑක් එකම දාගමු. කෝප වැටුණා හරියට. හරි ඉතින් අද වීඩියෝ එකේ ඉතින් මෙච්චරයි බන් තියෙන්නේ මේ අලුත් වීඩියෝ එකකින් ආයෙ සෙට් වෙමු. ඉතින් හැමෝටම ජය වේවා. අඩෝ මේ බැල් වලට කමක් නෑ බං මේ ලයික් එකක් කරපන් සබ්ස්ක්‍රයිබ් එහෙම කරලා උදව්වක් දියන් ඈ. හරි නෑ හැමෝටම ජය වේවා එහෙනම්.